පවුල් පරිසරය තුළ වගකීම යුතුකම ඒ බර පැටවෙන්නේ බොහෝ වෙලාවට පවුලේ ඉන්න තාත්තට. තාත්තා නොමැති නම් අම්මත් නොමැති නම් පවුලේ වගකීම දරන්න පුළුවන් කවුරු හරි වැඩිහිටි කෙනෙක්. ආයතනයක් ගත්තාම ඒ ආයතනයේ වගකීම ඒ ආයතනය පාලනය කරන්නේ වගේම අණ දෙන්නේ නිවැරදි මාර්ගය තුළ මෙහෙවන්නේ ඒ ආයතනයේ ප්‍රධාන කළමනාකරු. පාසලක් ගත්තාම පාසලේ ඒ වැඩ කටයුතු ටික විනයානුකූලව නිවැරදිව ඒ වගකීම් යුතුකම් හරියට සිදු කෙරෙන්නේ විදුහල්පතිතුමාගේ ක්‍රියාකලාපයන් තුළයි. අපි හිතමු පවුල තුළ නායකත්වය දෙන්න කවුරුත් නැත්නම් ආයතනයක් තුළ ප්‍රධානත්වය දෙන්න කෙනෙක් නැත්තම් පාසලක් තුළ ප්‍රධානත්වය දෙන්න විදුහල්පති කෙනෙක් නැත්නම් කුමක් සිදුවේද මේ පරිසරයන් තුන තුළ? පිළිවෙලක් නැති, විනයක් නැති තත්ත්වයක් ඔබට මට දැක ගන්නට පුළුවන්. කිසිම දෙයක් නිවැරදිව සිදු නොවන වටපිටාවක් තමයි අපිට දැක ගන්නට ලැබෙන්නේ. ඒ පරිසරය තුනම අපි පොඩ්ඩකට අමතක කරලා අපි චුට්ටක් හිතමු මේ මුළු විශ්වය පිළිබඳව. මේ විශ්වය හැදිලා තියෙන්නේ ග්‍රහලෝක, තාරකා, ඒ වගේම බොහෝ දේවල් එකට එකතු වෙලා. ඔබට නිකමටවත් හිතුණද මේ ග්‍රහලෝක එකිනෙක ගැටෙන්නේ නැතුව එකම ස්ථානයක තියෙනට හේතුව? ඔබට කවදර හිතුණද මේ ලෝකයේ හැම දෙයක්ම ක්‍රමානුකූලව පිළිවෙලට සිද්ධ වෙන්නේ නැහැ කියලා? උදාහරණයක් විදිහට අපි කියනවා උදේ වෙනවා, රාත්‍රී වෙනවා, දවාල වෙනවා, ඉර පායනවා, ඉර බැස යනවා. ඒ වගේ මේ විශ්වය තුළ ක්‍රමානුකූලව හරි පිළිවෙලට හැම දෙයක්ම සිදු වෙනවා. එතකොට පාසලේ වැඩ කටයුතු නිවැරදිව සිද්ධ වෙන්නට නම්, පිළිවෙලට සිද්ධ වෙන්නට නම් විදුහල්පතිතුමා ඉන්නට ඕනේ. පවුල තුළ වැඩ කටයුතු පිළිවෙලට සිද්ධ වෙන්නට නායකත්වය දෙන අම්මව තාත්තව යම්කිසි වැඩිහිටියෙක් ඉන්නට ඕනේ. ආයතනයක ප්‍රධාන කළමනාකරු ඉන්නට අවශ්‍යයි. නැත්නම් සමාජිකයන් ඔවුන්ට හිතු දේවල් කරන්නට පුළුවන්. ඒකට විශ්වයේ මේ හැම දෙයක්ම ක්‍රමානුකූලව සිදු වෙන්නට නම් මේ හැම දෙයකට මුලින් කවුරු හරි කෙනෙක් ඉන්නට ඕනේ කියන කාරණාව ඔබට යම් දවසක සිතලා තිබෙනවා. ඔබට දැනුණාද මේ හැම දෙයක්ම ඉබේ සිදුවෙන දෙයක් කියලා? ඔබට හිතුනේ මේ හැම දෙයක්ම ඉබේ සිදුවෙන දෙයක් කියලාද? නෑ. පාසල පාලනය කරනවා වගේ, ආයතනය පාලනය කරනවා වගේ, පවුල පාලනය කරනවා වගේ මුළු විශ්වයම ඉර සඳ ග්‍රහලෝක මේ හැම දෙයක්ම අපි හැම කෙනෙක්ම පාලනය කරන කෙනෙක් ඉන්නවා අපිට ඉහළින්. ඒ කෙනා තමයි දෙවි පියාණන් වහන්සේ. චුට්ටක් හිතලා බලන්න. මේ මුළු විශ්වයේ අගක් කොනක් ඔබට මට හොයාගන්නට හැකියලා තිබෙනවද? තාක්ෂණය කොච්චර දියුණුද? තාක්ෂණය කොච්චර දියුණුණත් කිසිම කෙනෙකුට, මේ ලෝකෙන කිසිම කෙනෙකුට විශ්වයේ අගක්, කෙරවලක්, ආරම්භයක්, අවසානයක් කිසිම කෙනෙකුට මනුෂ්‍යයන් විදියට හොයාගන්නට පුළුවන් වෙලා තිබෙනවද? එතකොට අපිට හිතන්නට පුළුවන් මේ හැම දෙයකටම උඩින් ඉන්න දෙවියන් වහන්සේ කොච්චර බලවත්ද? අපිට අපේ වචන වලින් කියන්නට බැරි තරම්, අපිට වචන වලින් ප්‍රකාශ කරන්නට බැරි තරම් උන්වහන්සේ කොච්චර බලවත්ද? අපේ ජීවිතේ අපි මුණ පාන ගැටලු අපිට විසඳ ගන්න බැරුව අපි කොච්චර දුක් විඳිනවද? හැබැයි අපි කවදා හිතුවද මා තුළ ඇති වෙලා තියෙන ප්‍රශ්නය දෙවියන් වහන්සේට වඩා පොඩි කියලා? දෙවියන් වහන්සේ මගේ ප්‍රශ්නයට වඩා ලොකුයි කියලා හිතලා තියෙනවද? අපි හැම වෙලේම අපි ලත වෙන්නේ, අපි දුක් වෙන්නේ මේ ප්‍රශ්නයට පිළිතුරක් නැහැ, මේක විසඳ ගන්න බෑ, සදාකාලිකව මේකට පිළිතුරක් නැති, විසඳ ගන්න බැරි ප්‍රශ්නයක් කියලා. මේ ලෝකයේ අගක් කොනක් හොයාගන්න බැරි තරම් මේ විශ්වය මෙච්චර විශාලත්වයෙන්
නිර්මාණය කරන්න දෙවියන් වහන්සේට බලය තිබෙනවා නම් ඔබ මා තුළ ඇති වෙන පුංචි ප්‍රශ්නය, ඔබගේ ජීවිතය තුළ ඇති වෙලා තියෙන පුංචි ප්‍රශ්නය දෙවියන් වහන්සේට විසඳන්න දෙවියන් වහන්සේට බලයක් නැහැ කියලා ඔබ හිතනවා. ප්‍රශ්නේ තමයි දෙවියන් වහන්සේගේ බලයට වඩා මා තුළ තියෙන ප්‍රශ්නේ මම ලොකු කරගත්තාම මට දෙවියන් වහන්සේ පේන්නේ පුංචියට. හැබැයි මගේ ප්‍රශ්නේ පුංචි කරගෙන දෙවියන් වහන්සේ ඊට වඩා ගොඩක් බලවත්, උන්වහන්සේ ඊට වඩා ලොකුයි කියලා මා තුළ ආකල්පයක් ඇති වුණොත් ඔබ මා තුළ ඇති වෙන ප්‍රශ්නවලට අපිට විසඳුම් හොයන්නට පුළුවන්. ඒක නිසා මතක තියාගන්න. විශුද්ධ බයිබලයේ තුල දේවචනය තුල ස්වාමීන් වහන්සේ කියන මගේ ආදර දුවේ පුතේ, ඔබේ ප්‍රශ්නේ මමයි. ඒ ප්‍රශ්නෙට පිළිතුරු දෙන්නේ මමයි. ඒක නිසා ප්‍රශ්නේ කුඩාවට සිතමු. දෙවියන් වහන්සේගේ බලය මහා විශාල විදියට අපි හිතමු. කවදාවත් ඔබේ ප්‍රශ්නය දෙවියන් වහන්සේට වඩා විශාල කරගන්නේ නැතුව ඒ ප්‍රශ්නය කුඩා කරගෙන දෙවියන් වහන්සේගේ බලයට අපි දීලා අපි හැම කෙනෙකුගේම ජීවිතයේ ප්‍රශ්න අපි විසඳා ගන්නවා. අපට ජේසු පිටයි.